A level ඉවරුනහම ගොඩක් කොමර්ස් කරපු අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් chartered accountancy කියන program එක කරන්න සුදුසුයිද? නැත්තම් මේකෙන් අපිට value addition එකක් තියෙනවද? අපිට මේකෙන් හොඳ ගමනක් යන්න පුළුවන්ද? මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් අරන් එන්න තමයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි බලමු මේ chartered කියන්නේ මොකක්ද කියලා. ඒතර අපි දන්නවා එක එක professional qualifications තියෙනවා. උදාහරණයක් විදිහට ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට අමතරව lawyers-ලා ඉන්නවා. ඊට අමතරව engineers-ලා ඉන්නවා. මෙන්න මේ වගේ accounting පැත්තෙන් අපිට ගන්න පුළුවන් උපරිම qualification එකක් තමයි මේ chartered accountant කියලා කියන්නේ. එතකොට මේ chartered කියන program එක අපිට ලබා දෙන්නේ CA ශ්‍රී ලංකා කියන ආයතනය හරහා. ඒ හරහා තමයි සියලුම විභාග සහ අනිකුත් කටයුතු පැවැත්වෙන්නේ. එතකොට මෙන්න මේ chartered හරහා අපිට පුළුවන් accounting, auditing, tax, finance, business strategy මෙන්න මේ වගේ මාතෘකා ගැන ගැඹුරු දැනුමක් ලබා ගන්න. එතකොට මේ හරහා අපිට business world එකේ accounting පැත්තෙන් වැඩ කරගෙන යන්න හොඳ knowledge එකක් මෙන්න මේ chartered accountant කියන professional qualification එක හරහා අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට A level ඉවරුණාට පස්සේ CA කරන එක මේ chartered accountancy කියන program එක කරන එක වටිනවද? අනිවාර්යයෙන්ම ඔව්. එතකොට මම අර කලින් කිව්වා වගේ මේක තමයි accounting පැත්තෙන් අපිට ලබා ගන්න පුළුවන් ඉහළම professional qualification එකක් වෙන්නේ. එතකොට ඔබටත් business පැත්තෙන් නැත්නම් accounting පැත්තෙන් හොඳ අනාගතයක් හොයනවා නම් හොඳ රැකියාවක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳ professional qualification එකක් නමට ඇඩ් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම chartered කරන එක ඉතාම වැදගත්. ඊළඟ කාරණේ තමයි මේ chartered accountancy කරන එකෙන් අපිට තියෙන වාසි මොනවද? මෙන්න මේකත් අපි කතා කරන්න ඕන මාතෘකාවක්. ඒකේ පළවෙනි දේ තමයි අපි job market එකට යනවා නම් මේ professional qualification එක අපි ළඟ තියෙනවා නම් අපිට ලොකු advantage එකක්. ඒ කියන්නේ අපිට හොඳ job එකකට යන්න අවස්ථාව තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාව ඔඩිට් ෆර්ම් එකක වෙන්න පුළුවන්, බැංකුවක වෙන්න පුළුවන්, වෙනත් ආයතනයක වෙන්න පුළුවන්, රාජ්‍ය ආයතනයක වෙන්න පුළුවන්, නැත්නම් බහුජාතික සමාගමක වෙන්න පුළුවන්. මෙන්න මේ හැම තැනම chartered accountantsලා ඕන තරම් වැඩ කරනවා ඉහළ රැකියාවල. එහෙනම් මෙන්න මේ අවස්ථාව අපිට ලබා ගන්න පුළුවන් chartered qualification එක ලබා ගැනීම හරහා. එතකොට අපි මේක ලංකාවේ විතරක් කිව්වොත් ඒත් වැරදි. හේතුව මේක ලංකාවේ සහ පිටරට ඕන තරම් job opportunities වලට අපිට apply කරන්න පුළුවන් මට්ටමේ qualification එකක් කියලා අපි මතක තියාගන්න ඕන. එතකොට ඊළඟට මේක අපි මුදල් පැත්තෙන් බැලුවොත් මේකෙන් අපිට අනාගතේ ලොකු මුදලක් උපයන්න පුළුවන් අවස්ථාවක්, ලොකු salary එකකට යන්න පුළුවන් අවස්ථාවක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි chartered කරනවා නම් අනිවාර්යයෙන්ම training period එකක් අවුරුදු 3ක් cover කරන්න ඕන. මෙන්න මේ period එකේදී අපිට exam කරන ගමන් මුදලක් උපයන්න පුළුවන් training period එකේ. ඊට අමතරව මේ විභාග සහ training ඔක්කොම complete කරාන් පස්සේ අපිට chartered accountant කෙනෙක් විදියට qualified වුණාන් පස්සේ අපිට ඉලක්කම් 6ක 7ක සැලරි එකක් ගන්නවා කියන්නේ ලොකු කාරණයක් නෙවෙයි. අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් සහ ටැලන්ට් එකක් තියෙනවා නම් අපිට මේ වගේ සැලරි එකකට පහසුවෙන්ම ළඟා වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි අර මං කලින් කිව්වා වගේ ට්‍රේනින් කරන ගමන් අපිට එක්සෑම් කරන්නත් පුළුවන්. ඒ ට්‍රේනින් පීරියඩ් එකේදී අපිට යම් මුදලක් උපයා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. එයින් අපිට පුළුවන් විභාගයට යන වියදම් මේ වගේ දේවල් කවර් කරගන්න. ඊළඟට වැදගත්ම කාරණේ තමයි මේ chartered accountant කියන්නේ global recognize කරපු qualification එකක්. ගොඩක් රටවල අපි ගත්තොත් Middle East වෙන්න පුළුවන්, UK වෙන්න පුළුවන්, ඔස්ට්‍රේලියා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Maldives වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ රටවල ඕන තරම් job opportunities තියෙනවා chartered accountants ලාට. ඊට අමතරව ගොඩක් chartered accountants ලා මෙන්න මේ රටවල ඉහළ රැකියාවල යෙදිලා ඉන්නවා. ඊළඟ එක තමයි මේ chartered qualification එක ලබා ගැනීම හරහා accounting ගැන විතරක් නෙමෙයි business පැත්තේ හොඳ knowledge එකක් ගන්න පුළුවන්. ඒක tax පැත්තෙන් වෙන්න පුළුවන්, law පැත්තෙන් වෙන්න පුළුවන්,
IT, ෆයිනෑන්ස්, මැනේජ්මන්ට් මේ වගේ ලොකු පරාසයක් තුළ බිස්නස් නොලෙජ් එක අපිට වර්ධනය කරගන්න පුළුවන් මේ චාර්ටර්ඩ් ක්වොලිෆිකේෂන් එක ලබා ගැනීම හරහා. එතකොට මෙන්න මේ වගේ අපිට ලොකු chances ගන්න පුළුවන් වගේම මෙන්න මේ චාර්ටර්ඩ් කරන එකේ අභියෝග කීපයකුත් තියෙනවා. ඒ අභියෝග වලින් එකක් තමයි මේ ක්වොලිෆිකේෂන් එක ගන්න එක එච්චරම ලේසි කාරණයක් නෙමෙයි. අපි මේක ඕනවට එපාවට වැඩ කරගෙන ගියොත්. එතකොට ලොකු ටාගට් එකක් තියාගෙන හොඳට ස්ටඩි කරලා ඩිසිප්ලින් එකක් තියාගෙන වැඩ කරොත් මේ ක්වොලිෆිකේෂන් එකට යන්නේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. එහෙනම් එක අභියෝගයක් තමයි අපි හොඳට ස්ටඩි කරන්න ඕන ඩිසිප්ලින් එකක් තියාගෙන. ඊළඟ කාරණේ තමයි චාර්ටර්ඩ් ක්වොලිෆිකේෂන් එක ගන්න සාමාන්‍යයෙන් අපි අර කලින් කතා කරපු අවුරුදු 3ක ට්‍රේනින් පීරියඩ් එකත් සමග අවුරුදු කිහිපයක් ගත වෙන්න පුළුවන් මේ ක්වොලිෆිකේෂන් එක කම්ප්ලීට් කරන්න. හැබැයි ඒ කාලය තුලටත් අර අපිට කිව්වා වගේම ට්‍රේනින් එකෙන් යම් ඉන්කම් එකක් ගන්නත් පුළුවන්. මේ කාලය තුල අපි ඩිසිප්ලින් එකකට වැඩ කරොත් අපේ ටාගට් එකට යන්න පුළුවන්. ඊළඟට අපි කතා කරොත් මේ සඳහා යන වියදම පැත්ත නැත්නම් කොස්ට් එක පැත්ත ගත්තොත් සාමාන්‍යයෙන් අපි ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරනවට වඩා අඩු මුදලකට මේ ක්වොලිෆිකේෂන් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න ඩිග්‍රී එකක් කරන ගමන් උනත් මේ ක්වොලිෆිකේෂන් එක අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඒතර මේකට යන ප්‍රධාන වියදම් විදියට අපිට රෙජිස්ට්‍රේෂන් ෆී එකක් ක්ලාස් යනවා නම් ක්ලාස් ෆී එක සහ එක්සෑම් ෆී දැරිය යුතු වෙනවා. හැබැයි ඒකත් අනිත් අපි ගත්තොත් ප්‍රෝග්‍රෑම් වලට සාපේක්ෂව අපිට දරන්න පුළුවන් වියදමක් තමයි මේ හරහා යන්නේ. ඊට අමතරව අර ට්‍රේනින් පීරියඩ් එකේ ගන්න ඉන්කම් එකෙන් අපිට හැකියාව තියෙනවා මේ කොස්ට් එකේ යම් කොටසක් කවර් කරගන්නත්. ඒක ඇඩිෂනල් chance එකක්. එතකොට මේක අපි ගත්තොත් අපි කරන ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක බැලුවාම ලොකු රිටර්න් එකක් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ CA ක්වොලිෆිකේෂන් එක කියලා කියන්නේ. ඊළඟට මේ චාර්ටර්ඩ් කරන්න සුදුසු මොන වගේ අයද? ඒතර පළවෙනි දේ තමයි සාමාන්‍යයෙන් A level වලට කොමර්ස් කරපු කෙනෙක් නම් එයාට මේක ටිකක් ලේසි වෙන්න පුළුවන්. මොකද සබ්ජෙක්ට් ගොඩක් වෙලාවට ඒ අපි කරන කොමර්ස් සබ්ජෙක්ට් වලට අදාළව ගමන් කරන නිසා. හැබැයි අනිත් ඕන කෙනෙකුට උනත් A level වල ටෙස්ට් 3ක් තියෙනවා නම් මෙන්න මේ ක්වොලිෆිකේෂන් එක රෙජිස්ටර් වෙලා අපිට කරගෙන යන්නේ හැකියාව තියෙනවා. එතකොට මේක ගොඩක්ම වැදගත් වෙන්නේ අපිට බිස්නස් ෆීල්ඩ් එකේ නැත්නම් accounting ෆීල්ඩ් එකේ ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ CA ප්‍රෝග්‍රෑම් එක කරන එක ඒ අයට ගොඩාක්ම වැදගත් වෙනවා. ඊට අමතරව හොඳ සැලරි එකක් හොඳ ජොබ් එකකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒත් මේ චාර්ටර්ඩ් ක්වොලිෆිකේෂන් එක ලබා ගන්න එක වැදගත් වෙනවා. ඊට අමතරව ලොන්ග් ටර්ම් හොඳ කමිට්මන්ට් එකක් අපේ පැත්තෙනුත් අවශ්‍ය වෙනවා. මෙන්න මේ ක්වොලිෆිකේෂන් එක ලබා ගන්න. අන්න ඒ වගේ ටාගට් එකක් අපිට තියෙනවා නම් මෙන්න මේ CA කරන එක ඒ අයට ගොඩක්ම සුදුසු වෙනවා. ඊළඟට මේක පළවෙනි ස්ටෙප් එක විදිහට අපිට කියන්න පුළුවන් මුලින්ම අපි CA ශ්‍රී ලංකා එකේ රෙජිස්ටර් වෙන්න වෙනවා. ඒකට සාමාන්‍යයෙන් අපි A level ටෙස්ට් 3ක් තමයි. හැබැයි පෙන්ඩිං රිසල්ට් වලින් උනත් A level වලින් පස්සේ අපිට රෙජිස්ටර් වෙන්න හැකියාව තියෙනවා. එතකොට මේක ගොඩක්ම වටින්නේ කොමර්ස් කරන අයට වැදගත්. හැබැයි ඒ කියන්නේ අනිත් අයට මේක කරන්න බෑ කියන එක නෙමෙයි. අනිත් මොන හරි මාධ්‍යයක් කරා A level කරත් මෙන්න මේ CA ශ්‍රී ලංකා එකේ රෙජිස්ටර් වෙලා chartered accountancy කියන ප්‍රෝග්‍රෑම් එක කරගෙන යාමේ හැකියාව තියෙනවා. එතකොට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි ගත්තොත් accounting පැත්තෙන් නැත්නම් business field එක පැත්තෙන් අපිට ගන්න පුළුවන් වටිනම සහ වැදගත්ම ක්වොලිෆිකේෂන් එකක් තමයි chartered accountant කියලා කියන්නේ. එතකොට ඔයාලා අහලත් ඇති ගොඩක් තැනක chartered accountant කෙනෙක් කිව්වහම ඒ අයට ලොකු වැලියු එකක් ඒ ආයතනයේ සහ ඒ වැඩ කරන තැන හම්බෙනවා කියන කාරණාව. එඳ මේක ගෙවන මුදලට සාපේක්ෂව අපි ගන්න පුළුවන් හොඳ ක්වොලිෆිකේෂන් එකක්. ලේසියෙන් ගන්න පුළුවන් ක්වොලිෆිකේෂන් එකකුත් නෙමෙයි. හැබැයි අපි ඩිසිප්ලින් එකක් ඇතුව හොඳට වැඩ කරගෙන ටාගට් එකට වැඩ කරොත් ලබා ගන්න අමාරු ක්වොලිෆිකේෂන් එකකුත් නෙවෙයි. අපි ගත්තා chartered accountant කෙනෙක් වුණාන් පස්සේ හොඳ පිළිගැනීමක් සහිතව ඔයාට වැඩ කරන්න අවස්ථාව හම්බෙනවා මෙන්න මේ chartered accountant කියන ක්වොලිෆිකේෂන් එක අරගත්තයින් පස්සේ. එතකොට මේ chartered accountancy කියන ප්‍රෝග්‍රෑම් එකට අදාළ තව විස්තර කීපයක් අපි ඉස්සරහටත් කතා කරමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න.